අයිබෝන් යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ RTech YouTube channel එකෙන් අරගෙන එන අලුත්ම gameplay වීඩියෝ එකක් එක්කයි. අද වීඩියෝ එකෙන් අපි හදන්නේ අපේ Ancient City එකේ තියෙන බේස් එක ලොකු මෙගා බේස් එකක් බවට පත් කරන්න. වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් like එකක් දාලා කමෙන්ට් එකක් දාලා share කරන්න අවශ්‍ය කරන්නේ නැතුව ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙලා නැත්තම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ගම අපි වැඩි කතා නැතුවම වීඩියෝ එක පටන් ගමු. අපි මුලින්ම මේ බේස් එක හදන්නේ මොකටද කිව්වොත් කලින් වීඩියෝ එකේදී මතක ඇති අපිට අපේ නැතිලා ඉන්ඩස්ට්‍රිය හම්බුණා. ඉතින් අපිට ආයෙත් අශ්වය නැති කරගන්න බැරි නිසා මම හිතුවා මෙන්න මේ Ancient City එක මගේ මෙගා බේස් එක බවට පත් කරලා ඒක ඇතුළේ අපේ අශ්වයට ලස්සනට ඉන්න පුළුවන් තරක් විදිහට හදන්න. මේක ලස්සන garden storage area වගේම මෙන්න මේ වගේ ලොකු සීලිමකුත් ගහන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක සීලිමක් කිවට එහෙම නෑ. කමන්නේ අපි මේ වැඩේ ඉක්මනටම පටන් ගමු. මුලින්ම අපිට මේ Ancient City එකේ තියෙන මෙන්න මේ බ්ලොක් සේරම අයින් කරගන්න ඕනේ. ඒක ගොඩක් භයානක වැඩක්. මොකද එහෙම වුණොත් ආපහු ඕන් කෙනෙක් ස්පෝන් වෙන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේවා ටික කඩලා අපි වැඩේ පටන් ගත්තා. ඒකට අපේ pickaxe එකත් පාවිච්චි කරා. එතකොට XP ගොඩක් හම් වෙනවා. හරි කවන්නේ. අපි ටිකට වැඩේ පටන්ගෙන යමු. sorry pickaxe එක නෙමෙයි මං හිතන්නේ ඒක හෝ එක මොකක් හරි. අපි ආයෙත් වැඩේ දිගටම කරා. ඔව් හෝ එක මොකක් හරි මට ඕනේ XP හම්බෙන එකයි මෙන්න මේ වහක් වෙන එකයි විතරයි. වෙන දේවල් නම් මට ඕනෙම නැහැ. මේ වැඩ ඉක්මනට කරගත්තත් ඇති XP හම්බෙන්නේ නැති වුණා. මොකද මේ වෙද්දී බ්ලොක්ස් බර ගාඩක් බයිට් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මං ඉස්සරහට පෙන්නන්න. ඉතින් මං ඊට කලින් උඩට ගිහිල්ලා මෙන්න මේ විදිහට පලංචියක් හදාගෙන උඩ තිබ්බේවා ටිකත් කඩලා දාන්න පටන් ගත්තා. ඊට පස්සේ තව පොඩි දේවල් ටිකකුත් හෙව්වා. ඒත් මුකුත් හම්බුනේ නැහැ. මේක ඇතුලේ හැංගිච්ච චෙස්ට් එකක් ඒව තියෙන කියලා තමයි මම බැලුවේ. ඊට ඒ දේවලුත් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මම කල්පනා කර ඉන්දියා මේ වැඩේ කරන්න ලේසි ක්‍රමයක් ඒව තියෙනවද කියලා. ඒක අදති නිසා මම ආයෙත් මේ වැඩේ පටන් ගන්න හිතුවා. ඉතින් අපි ස්කැෆෝල්ඩින් දාගෙන වහල උඩ තිබ්බ ටිකත් ගලවගෙන මෙන්න මේ විදිහට ටෙම්පරරි බ්ලොක් දාගෙන වහල උඩ තැනින් ඇවිද වහල උඩ තිබ්බ මෙන්න මේ බ්ලොක් සේරම වගේ මයින් කරන්න පටන් ගත්තා. ඒකදී පව බැරෙන්න නැතුව බේරුණෙත් 99. මොකද මේ විදිහට හાર્ඩ් කෝවල වහලවල් උඩ එක බ්ලොක් එකක් විතර පල්ල පටියක ඇවිදයි යනවා කියන්නේ ගොඩාක් භයානක වැඩක්. ඉතින් යාළුවනේ වැඩේ කම්ප්ලීට් කරන්න වට පැය 10ක් විතර ගියා. එතනම පැය 10ක් යනකොට බ්ලොක්ස් 48000කටත් වැඩිය මම මයින් කරලා තිබ්බා. ඒ එක જાතිගේ බ්ලොක්ස් විතරයි. තව බ්ලොක්ස් ගොඩක් මම මයින් කරා. ඒවත් ඔයගොල්ලෝ දකින්න නැති අඩ අතර පේන්නේ මම මේ විදිහට බ්ලොක් කරපු බ්ලොක්ස් ටික ඇතුලින් ගොඩ ගැහුවා. ඇයි දන්නේ මම ඒකට ඉච්චර වෙලාවක් ඉඳන් කරේ එතන ගොඩ ගහන්න කමන්නේ. අපි දැන් මෙතන තියෙන මෙන්න මේ ස්ටෝන් වලින් හදපු ස්ට්‍රක්චර් ටික ඩිස්ට්‍රොයි කරලා දාමු. ඒ වැඩේට නම් මම හිතන්නේ එච්චර වෙලාවක් යයි කියලා. මොකද මගේ නෙදරයිට් වලට අප්ඩේට් කරපු පිකැක්ස් එකක් තියෙනවා. හෝ එක නෙදරයිට් ඕනලා මම දැන් පැය 10ක් නෙවෙයි දවසක් ගියත් මේ වැඩේ ඉවර කරගන්න නම් වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ තැනින් තැන තාමත් සමහර බ්ලොක්ස් තියෙනවා. අපි left click කරගෙන පැය ගාණක් මේ විදිහට බයිට් කරලා මෙන්න මේ විදිහට ස්පයිඩර් ෆාම් එකකුත් පොඩියට හදාගත්තා. හරි මට ඇත්තට මෙච්චර XP මොකටද කියලා හිතෙනවා. කමන්නේ. අපි මෙතන දැන් empty තරක් කරගන්න ඕනේ. ඒ නිසා මෙතන සම්පූර්ණයෙන්ම මේ deep slate සහ මේ පේන බ්ලොක් සේරම හක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒවා wood වලට හරවලා traps doors වලටත් හරවලා මේ වැඩ ටික පටන් ගන්න ඕනේ. මේ වැඩේට මම කයිඩුක් කිව්වා වගේ වැඩිපුර ඕන වෙන්නේ wood සහ trap door. ඉතින් ඒව හොයාගන්න නම් අපි ගස් කපන්න ඕනේ. මොකද මේ ස්ට්‍රක්චර් හැම එකක්ම හැදිලා තියෙන්නේ cobblestone වලින් wood වලින් සහ trap door වලින්. ඒ වගේ ලැන්ටරුත් ගොඩක් ඕන වෙනවා. හරි. අපි එහෙනම් වැඩි කතා නැතුව ආපහු වැඩේට බහිමු. මොකද්ද walls ටිකකුත් අපි හදන්න ඕනේ. මොකද මේ වැඩේ 150ක් විතර තියෙන්නේ මේ walls හැදින්නවද. ඒ වීඩියෝ එක මම කොහොමද 150ක් විතර වැඩි ඉවර කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා. ඊට කලින් අපි වැඩේට ඕන කරන ගස් ටික මෙතනින් කපා ගමු. හොඳයි. ඊට පස්සේ අපි ඊළඟ වැඩේ විදිහට මෙතන තියෙන cobblestone වැඩිපුර තියෙන ඒවා බයිට් කරලා මෙන්න මේ විදිහට මේ ස්ට්‍රක්චර්ස් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ විදිහට ලී වල පොත්තත් අහක් කරා. ඊට පස්සේ පළවෙනි ස්ට්‍රක්චර් එක වගේ මොකක් හරි එකක් මෙතනින් හදාගත්තා. මේ විදිහට අපිට තව ස්ට්‍රක්චර්ස් ගොඩක් හදන්න තියෙනවා. මොකද මේක වගේ මෙගා බේස් එක සාමාන්‍ය ගහන බේස් එකක් නෙවෙයි. මේක ගොඩක් ලොකු බේස් එකක්. ඒගොල්ලන්ට පේනවා ඇති මම එහෙන් නගිනවා මෙහෙන් නගිනවා. ඒකට නම් පැය ගානක මහන්සියක් වෙන්න උනා. ඒ වගේම තමයි මේ විදිහට එකින් එක මෙන්න මේ කණු ටික අපි හදා ගන්න ඕනේ මුලින්ම. මේ කණු අතර එල්ලෙන විදිහට තමයි මේ බේස් එක හදන්නේ. ඒක ඔයගොල්ලන්ට බැලුවම පේනේවි.
ඊට පස්සේ මම මෙතන සර්ෆේස් එක ෆ්ලැට් කරලා ලස්සනට රතු පාටින් හදාගත්තා. ඔන්න ඉතින් මෙතන ගොඩක් දුරට වැඩ වේගෙන යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක ඇත්තටම මට නම් ලොකු චැලෙන්ජ් එකක්. ඒක ලොකුම ලොකු බිල්ඩ් එකක්. මං හිතන්නේ එන්ෂියන්ට් සිටි එකක් ඇතුලේ ලංකාවේ හાર્ඩ්කෝර් මෙච්චර ලොකු බිල්ඩ් එකක් කරලා ඇති කියලා. අපි බලමු. මේ විදිහට අපි මෙතනත් හදාගමු. අපි පැයක් විතර මේ වැඩේ කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක කඩුවක් සහ තවත් බාගෙන හදපු කඩු දෙක තුනක් අපිට බලා ගන්න පුළුවන්. මේ වැඩේ දැන් නම් ටිකක් දුරට ඉවරයි. ටිකක් දුරට කිව්වේ ඉතාලම චූටි ප්‍රමාණයක්. අපි මෙන්න මේ අතරේ තියෙන ඉඩත් අපි ලස්සන කරලා ගමු. හරි අපි ඊට පස්සේ තව ගස් ටිකකුත් ඕන වෙයි. අපි ටික වෙලාවකින් මෙන්න මෙහෙම කරා. ඊට පස්සේ අපි ආයෙත් මෙන්න මේ විදිහට තමයි කරන්න යන්නේ. මේ සීරීස් එක රෙකෝඩ් කරලා ඉවරයි. මේ වොයිස් කරලා තේදී මම ඔයගොල්ලන්ට දාන්නේ මේ වැඩි ඉවරනවා මොන වගේද වෙන්නේ කියලා. කමන්නේ අන්තිම වීඩියෝ එක එකක් බලන් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එක තමයි අන්තිම වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වේවි. ඇත්තටම අපි හදපු මෙගා බේස් එක කොච්චර ලොකුද සහ ලස්සනද කියලා. හරි. අපි ඊට පස්සේ මෙහෙම ඇතුලේ යා. මේ තියෙන්නේ අපි හදපු ඊළඟ ස්ට්‍රක්චර් එකද. ඊට පස්සේ මෙතෙන් ලැන්ටර්ස් දාගත්ත ස්පෝන් ඩේ එක නවත්තන්න. පස්සේ රෑ උඩා. ඒක කිව්වොත් රෑ උඩාම මට පොඩ්ඩයි ට්‍රේඩර් කෙනෙකු පිටිපස්සෙන් ඉන්නවා පේනවා. ඒ කියන්නේ මේ කතා කරේ අපේ බිල්ඩ් එක තව දුරටත් අරන් යන්න ඕනේ. ඒකට මට එලියෙට්ටත් ගොඩක් උදව් වුණා. ඒ වගේම තමයි හදපු දේවල් දෙතුන් පාරක් කඩන්නත් උනා. මොකද මේ බ්ලොක්ස් හරියටම ප්ලේස් වෙන්නේ නැහැ. බිල්ඩර්ස්ලා දන්නවා ඒක මයින්ක්‍රාෆ්ට් වල. ඔයගොල්ලෝ දන්නවා ඉතින් බ්ලොක් 40000 බයිට් කරලා ඊට පස්සේ මේ වගේ ලොකු බිල්ඩ් එකකුත් එක දිගට කරා යද්දී කොච්චර මහසිද කියලා. දැන් නම් ඉතින් වැඩේ 90%ක් විතර කම්ප්ලීට් වෙගෙන යනවා. පස්සේ විතර තව අවශ්‍ය දේවල් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් කඩලා දාන්න ඕනේ. ඒ ටික අපි මුලින්ම කඩලා දාමු. ඊට පස්සේ ආපහු උට්ට ගිහිල්ලා මේ ටිකත් කඩලා දාමු. මෙතනත් අර බ්ලොක්ස් જાතිය තියෙනවා. කවන්නේ මේ බ්ලොක්ස් જાතිය නම මට හරියට මතක නැහැ. හැබැයි ඒක එපා කරපු බ්ලොක් જાතිය. මේවට කියමු සිවල බ්ලොක් කියලා. එනම කැතයිද? ඔව් ඒක ඇත්තටම කැතනවක් කියලා හිතේ නිසා ඊට කලින් මම පැය 24ක් විතර කරපු දේවල් පෙන්නන්න. පැය 24ක් කියවල මම ඇත්තටම කලින් දවසේ තුල කරපු දේවල් තමයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වැඩේ කරද්දි මයින්ක්‍රාෆ්ට් දවස් ගණනාවක් ගෙවිලා යනවා. ඒ වගේ තමයි මම කිහිප වාරයක් එකම බ්ලොක් එක එකම තැන වැඩ කරනවා. මොකද මේක ගොඩාක් අමාරු වැඩක්. ඉතින් ඇත්තටම මේක වගේ ලොකුම වැඩක්. ඉතින් ඉන්න යාළුවනේ ඔයගොල්ලෝ අන්තිම වීඩියෝ එකත් එනකම් ඉතින් ඒකදී ඔයගොල්ලන්ට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මේ මහන්සි වෙලා හදන බේස් එකේ මේ බේස් එක අපි දියුණු කරන විදිය මේ බේස් ගැන හොඳ අදහසක් ඔයගොල්ලෝ කමෙන්ට් එකෙන් දාන්නවද ගන්නත් එපා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ බ්ලොක්ස් බයිට් කරලා මේ ඉතින් මම බ්ලොක්ස් බර ගණන් බයිට් කරලා තියෙනවා. මම මයින් කරපු බ්ලොක්ස් ගාලා තිබ්බොත් දාන්න පැත්තකින් මම හිතන්නේ බ්ලොක්ස් 50000ක් විතර බයිට් කරලා තිබ්බා. කමන්නේ අපි ඔක්කොම බ්ලොක්ස් ලක්ෂ ගණන් කරලා තියෙන්නේ. අපි ඊට පස්සේ මෙන්න මෙතනත් මේ විදිහට ලස්සනට හදාගත්තා. දැන් නම් ඉතින් අපේ බේස් එක ඇත්තට ලස්සනට පේනවා. තව ටිකක් මේක ඩෙකරේෂන් පාර්ට් එකේ වැට් කරලා ගත්තාම ලස්සන බේස් එකක් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ මට මේ ඩීප් ස්ලේට් සහ ඩීප් බ්ලොක්ස් කඩා ගන්න TNT පාවිච්චි කරන්න ඕනි කියලා අදහස ආවා. හැබැයි මේක ටිකක් විතර භයානක අදහසක්. දැන් TNT එක පිපුරුවොත් අපි ඉවරයි. අපි ඉවර වෙයිද? දැන් පිපුරුවා වැඩේ සාර්ථකයි වගේම භයානකයි. ඉතින් අපි මේ ඩීප් ස්ලේට් ටයිප් කරන්න අන්නේ වැඩේ කරන්න ඕනේ. හැබැයි බැරෙන්නේ නැතුව. ඉතින් මේ ඩීප් ස්ලේට් ටයිප් කරන්න බෝම්බ ගහන වැඩේ ටිකක් විතර අමාරු වැඩ. අපිට පීස් 56ක් තියෙනවා මෙන්න මේ පෝටල් එකේ. ඒක කොබස්ටෝ ඩීප් ස්ලේට් වලටත් වඩා හයිය බ්ලොක් එකක්. මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේක ටිකක් ෆෙයා බ්ලොක් එකක්. මේක තියෙන්නේ එන්ෂියන්ට් සිටි එකේ විතරයි. කවන්නේ අපි ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යමු මොකද වෙන්නේ කියලා. වුඩ්ස් ඒ මොනවද? මන් දන්නේ. ලෙෆ්ට් ක්ලික් කරගෙන ඉන්න ගමන් මම කරපු දේවල් තමයි ඒ. ඊට පස්සේ මම මගේ අස්පෙයා වෙතට ගෙනි තමයි හදන්නේ. ඉතින් යාළුවනේ වැඩේ භාගයක් විතර ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න තවද කරන්න එපා. ඩෙකරේෂන් පාර්ට් එක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න.